නම් දැන් මේ උපරිම ගල් 5000 ගහුවොත් 10 ලෝඩ් එකමාරක් විතර යනවා මහත්තයා. ඒවත් සල්ලි වලට ඒව 10 සල්ලි වලට ගෙනින්න ඕන. 10 ලෝඩ් එක උර 80ක් 16000ක් වෙනවා. ඒ කියන්නේ කොච්චරකටද? ටැට්ලාම ටැට්ටරේ උර 80ක් පොරවර. ඒක ඉතින් දර ලෝඩ් දෙකක් යනවා. එකක් 6000ක් 7000ක් විතර වෙන ටැට්ටර් ලෝඩ් එකද. අපිට මේ දර නැද්ද කපා ගන්න? අපි ඉතින් වැඩි නෑ ගෙදර වත්තෙන් එහෙම කපලා තමයි දර ගන්න. දැන් ඒ කපුව ටිකක් තමයි ඔය තියෙන ඉතුරු වෙලා තව ලෝඩ් එකක් ඉතින් ගේන්න ඕනේ මේකට. දැන් අර මහත්තයා කිව්වා වගේ ඇත්තමයි ඒ බලාපොරොත්තුව තියෙනවා වතුර තියෙනවා. දැන් ඔකට මැෂිමක් දාලා ගන්නනේ තියෙන්නේ. බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න කොහොම හරි කියලා ගඩොල් ෆෝරම් දෙක තුනක් ඒකේ තියාගන්න. කලින් අපිට කතා කරනවද ගහලා? අනිවාර්යෙන් කතා කරනවා. ඒ බලාපොරොත්තුව කොහොමද තියෙන? දැන් හෙට අනිත් දෙනකොට මේක පිටුපස්සේ පස්සේ අනිවාර්යෙන් මේකේ ෆෝරම් දෙකක් තුනක් අනිවාර්යෙන් ගහනවා. ඒ වර තියෙනවා. ඉදිරියට ඒ හයිය තියාගෙන ඒ වැඩේ කරගන්න. අඩුව ගහ ගන්න හදිසිය වැස්සෝ. දැන් මම ඒක තමයි අහන්න දෙවම. දැන් ඇත්තටම පෝරණු ගහලා වැස්සොත් මොකද කරන්නේ? ඔයාලා උඩින් මුකුත් දාලා නැහැ. මුකුත් නැහැ. තහඩු ගන්න ඕනේ ඉතින්. මහඩුව ගහලා. නැත්තයිට කොල. ඔයාගේ ගෙදර වහලා ගියොත් ඒ තහඩු ටික ගන්න පුළුවන් මේකරනේ. ඔව්. ඒකත් ඒ බලාපොරොත්තු වෙනවා ඉතින් වහලා ගහලා දුන්න ඒ තහඩු ටික හරි මේකට තියෙනව නේද කියලා හිතාගෙන ඉන්න. වැඩ දෙකක් වෙනවා. වැඩ දෙකක් වෙනවා. ඔතන ඉඳන් කනවද? ඔතන කමන්නේ නැන්ද? මැස්සෝ එහෙම එන්නේ නැන්ද? නෑ නේ. රසයිද? අක්ක එන්නේ. අක්ක කනවා. good. අද අම්මටත් එකක් කවන්න ඕනේ. ඕන් අම්මට එකක් කවයි ඈ. අම්මටත් එකක් කවන්න. ඈ? ඇයි දැන් මාව අඳුරනවද? ඇයි ආවේ මේ පැත්තට? මේ ගෙනාවේ වාට නෙමෙයි. ඇයි මොනවද? මොකක්ද ගෙනාවේ? මේක තියෙන ඔක්කොම අක්කලට එක බෙදාගෙන කන්න ඕනේ ඈ. අක්කලටත් දෙනවද අහන්න? අක්කට දෙනවනේ ටික ටික ඈ අක්කට දෙනවද? ඔන්න රිපෝටර් දඹුල්ල YouTube නාලිකාව අද දිනේදීත් අපි අවිත් ඉන්නවා මින්නේරිය ප්‍රදේශයට. ඉතින් මේ ප්‍රදේශය මං හිතන්නේ දැන් අපේ නාලිකාව එනකොටම දන්නවා. මොකද මේ කරපු දේවල් එක්ක මේ වෙච්ච දේවල් එක්ක ගොඩාක් දෙනා මේ අම්මව ඒ වගේම මේ තාත්තව මේ දරු පවුල පිළිබඳව දැන් ගොඩක් දන්නවා. මේ ඉස්සර දැනගෙන හිටියේ මේ ගමේ අය විතරයි මේ අම්මා පිළිබඳව මේ තාත්තලා පිළිබඳව. හැබැයි දැන් රටක් ලෝකයක් දැනගත්තා මේ නාලිකාව හරහා මෙන්න මේ ධෛර්යවන්ත මාතාවගේ කතාව. ඉතින් අද අපි අදටත් ධෛර්යවන්ත මාතාවක් කියනවා. මොකද ඒ අම්මගේ තියෙන කඩිසරභාවය පිළිබඳව ගැහණියක් විදිහට මේ අවුවේ ඉතාම දුක්බර වෙහසක් මහන්සියක් දරලා මෙන්න මේ පිටිපස්සෙන් ගහගත්ත මේ ගඩොල් පෝරණුව අද දැන් මේක අවසන් කරලා මේකට ගින්දර දාන්න තමයි මේ කටයුතු සූදානම් කරමින් මේ අම්මා මේ වෙනකොට ඉන්නේ. ඉතින් මේ පෝරණුව විශේෂයෙන්ම හදන හේතුව මේ ජල බිල් පතක් තිබුණා අන්නේ ණය ටික ගෙවා ගන්න විදිහක් නැතුව තමයි මේ අම්මා අපිට මුලින්ම කතා කරලා මේ කටයුත්ත මෙහෙමයි උනේ කියනකොට අපිට කිව්වා. ඉතින් හැබැයි අද අම්මට සතුට විය හැකි කරුණු කාරණා කිහිපයක් අපි කරලා දීලා තියෙනවා. අය අම්මට ජල බිල් පතක් ගෙවන්න ගොඩක් දුරට ලොකු මුදලක් එන්නේ නැහැ. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ලෙස්ලි මහත්මයාට පින් සිද්ධ වෙන්න මෙන්න මේ ඉදි කරලා තියෙන නළලිඳ. අද අම්මට දිනකට වතුර ලීටර් විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් විදිහේ නළලිඳක් අපි සකස් කර දීලා තියෙනවා. ඉතින් ලෙස්ලි මහත්මයා කරේ මහා උතුම් පින්කමක්. අද දිනේදීත් ප්‍රාර්ථනා කරනවා ලෙස්ලි මහත්මයාට
ඇත්තටම මේ කරලා දුන්න පින්කම අපිට වචනේ මේ මෙච්චරයි කියලා කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. මොකද මේ කරලා දුන්නේ මේ අයගේ අද දවසේ දැනගෙන විතරක් හිතලා නෙවෙයි මේ හෙට දවස ගැනත් හිතලා තමයි මේ දරුවන්ගේ මේ අම්මගේ මේ සියලු දෙනාගේ ජීවිතේ අනාගතය වෙනස් කරන්න ලෙස්ලි මහත්මයාට පුළුවන් වුණේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි මේ නිවසට එන මුල්ම දවසේ අපිට කතා කරනවා අපිට ප්‍රංශයේ සිටින රෝහිත මහත්මයා. ඉතින් රෝහිත මහත්මයා කතා කරලා රෝහිත මහත්මයා ඒ මුදල් වලින් තමයි තමන්ගේ ආදරණීය දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න තමයි අපි එදා මේ අම්මලට ආහාර පාන ටිකක් අරන් දුන්නේ. ඉතින් රෝහිත මහත්මයාට ගොඩක් පින් සිද්ධ වෙනවා වගේම අද දිනේදී රෝහිත මහත්මයා තවත් උතුම් පින්කමක් සිද්ධ කරනවා. ඒ තමයි අම්මගේ මේ දහඩිය කඳුළු දුක දැකලා රෝහිත මහත්මයා තීරණය කරනවා අම්මා මෙන්න මේ අරන් තිබුණු ණය මුදල ගෙවා නිම කරන්න. ඉතින් මේ තියෙන්නේ මුදල්. ඉතින් අම්මට වගේම අපිටත් ඇත්තටම ගොඩක් සංවේගී. අම්මා විඳපු දුක දන්නවා. මේ ගඩොල් කැටයක් කපන්න මේ මැටි ටික අනලා මොන තරම් දහ දුකක් වින්දාද මෙන්න මේ ගත්ත ණය මුදල ගෙවා ගන්න බැරුව. ඉතින් රෝහිත මහත්මයා ඔබතුමන් කරේ හද දිනේ ඊටාම වටිනා පින්කමක්. තමන්ගේ මව්පියන්ට පින් සිද්ධ වෙන්න තමන් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට ආදරණීය දෙමාපියන්ට පින් පිණිස තමයි ඔබතුමන් මේ සියල්ල කටයුතු සිද්ධ කරේ. ඉතින් අපි මේ මුදල ලබා දෙනවා. අම්මා මේක තියාගෙන ඒ ණය මුදල ගෙවන්න. හොඳද? මාතරත් තමයි කියන්නේ කරන දුකයි. ගොඩක් දුක් විඳා. දුරියට නම් ඒ දේ වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මාතරත් ගොඩක් පිං. ණය ටික ගෙවා ගන්න බැරුව ගෙවන්න මුදල් දුන්නා රෝහිත මහත්තයාට. කීදස් වාරයක් පිංගනුම් පින් දෙන්න මගේ දරුවෝ පවුලයි මහත්තයා එක්ක ජීවත් වෙන්න ණය මුදල් ගෙවා ගන්න දුන්නට ඉදිරියට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔබතුමන්ට ඒ පින් අනුමෝදනා වෙනවා. ඔබේ දෙමාපියන්ට ඒ පින් අනුමෝදනා වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ අම්මගේ ජීවිත වෙනස් කරපු ලෙස්ලි මහත්මයා වගේම අද තවත් බොහොම උතුම් සත්ක්‍රියාවක් කරපු බොහොම ආදරණීය මහත්මයක් ඉන්නවා. ඒ තමයි මෙන්න මේ ඇඬු කඳුලින් ඉන්න මේ සමාජයේ මේ වගේ මව්වරු මේ වගේ පියවරු මේ වගේ දූ දරුවන් ඕන තරම් ඉන්නවා. අන්න ඒ අයට අපි කරන උදව් පදව් දැකලා අපිට හැමදාම ආශිර්වාද කරන බොහොම පින්වන්ත මහත්මයක් ඉන්නවා එංගලන්තේ. හැබැයි මට නම ගම කියන්න තහනම්. ඉතින් ඇත්තටම බොහොම පින්වන්ත ආදරණීය මහත්මයක්. අන්න ඒ මහත්මියට පින් සිද්ධ වෙන්න තමයි අද දිනේදී අපි මෙච්චර බඩු ප්‍රමාණයක් මේ නිවසට මේ දරුවන්ට ඒ වගේම විශේෂයෙන්ම මේ අයට ඇඳුම් පැළඳුම් මේ සියල්ල අපිට අරන් එන්න අද සම්පූර්ණම දායකත්වය ලබා දුන්නේ මේ එංගලන්තයේ සිටින ආදරණීය මහත්මිය. ඉතින් මේ නිවසට අවශ්‍ය ආහාර පාන වගේම රෙදිපිලි මේ සියල්ල අපිට අරගෙන යන්න කියලා අපිට කතා කරා. දැන් දින කිහිපයක් වෙනවා අපිට මිල මුදලුත් එවලා. නමුත් අපිට තිබුණු කාර්ය බහුලත්වයත් එක්ක අපිට මේ දිනේ තමයි අද එන්න පුළුවන් වුණේ. ඉතින් බොහොම පිං අපි දහස් වාරයක් පින් ලබා දෙනවා. විශේෂයෙන්ම ඔබේ දෙමාපියන්ට මේ පින් හේතු වාසනා වෙන්න ඕනේ. ආදරණීය මහත්මිය එංගලන්තයේ සිටින ඔබ වැනි දියණියක් මේ ලොවට බිහි කරලා ඒ දෙමාපියන් අද කොහේ හෝ ඉඳන් බොහොම සතුටු වෙනවා ඇති. මොකද අද ඔබතුමිය උපේන දේ ඔබතුමිය කාලා ඇඳලා ඉන්නේ නැහැ. උපරිම බලන්න මේ සමාජයේ වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන්. තව යහපත් ක්‍රියාවක් මොකද්ද මං මේ තව කෙනෙකුට මේ කුසට ආහාර ටිකක් දෙන්නේ කොහොමද කියලා තමයි අපිත් එක්ක මේ පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් ඇත්තටම ඔබතුමිය අපි තාම ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා. නම නොකියුවත් අපි දන්නවා ඔබතුමිය මේ කරන පින් මා ඉතා විශාල පින්කම්. මොකද රිපෝටර් දඹුල්ලත් එක්ක එකතු වෙච්ච දිනේ සිට අපිට බොහෝ දෙනා වෙනුවෙන් අපිට ආහාර පාන ඇඳුම් පැළඳුම් දරුවන්ට පොත්පත් සියලු දේවල් කරන්න අපිට හැකියාවක් ලැබුණා. ඉතින් එංගලන්තයේ සිටින මේ ආදරණීය මහත්මියටත් අපි පින් ලබා දෙන අතරතුරේ තමයි අද රිපෝටර් දඹුල්ල මෙන්න මේ සත්ක්‍රියාවෙන් සමුගන්න සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි අපි ප්‍රාර්ථනා කරනවා මින් ඉදිරියට මේ අම්මට මේ දරු පවුලට දියුණුවෙන් දියුණුවටපත් වෙලා ඒ වගේම මේ අපි කරලා දුන්න දේවල් වලින් දවසක හෙට දිනේ වෙනකොට තවත් නැත්තම් එක සතියකින් එහෙමත් නැත්තම් තව එක මාසයකින් අපිට කතා කරලා අපිටම කතා කරලා මෙතන මේ අද ගහලා තියෙන එක කටක් තියෙන එක පෝරණුවක්
මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ පෝරුණු මෙතන 5ක් 6ක් නිර්මාණය කරලා අපිට කතා කරයි අන්න මහත්තයා ඔයාලා දුන්නේ වලින් ඔයාලා දුන්න වතුර ටිකෙන් මෙන්න අපි අද මේ ලෙස්ලි මහත්මයා දුන්න වතුර ටිකෙන් රෝහිත මහත්මයා උදව් කරපු අයෙන් එංගලන්තේ මහත්මිය උදව් කරපු ඒ හයියෙන් මං අද මෙන්න මේ වගේ ලොකු ව්‍යාපාරිකයෙක් කියලා අහන දවස එනකන් අපි මග බලාගෙන ඉන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අන්නේ දිනේ බොහොම ඉක්මනින් හෙට දිනේදී උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද රිපෝටර් දඹුල්ල නාලිකාව අපි සමුගන්නවා මින්නේරිය ප්‍රදේශයේ සිට. අත දින දඹුල්ල රිපෝටර් ඒ මහත්තුරු ඇවිල්ලා අපිට අද සත්කාර කර උදව් කර ඒ මහත්තුරුන්ටත් ඕස්ට්‍රේලියාවේ මට මේ නලේ ගහලා දුන්න ඒ මහතාටත් රෝහිත මහතාටත් අද දින මට උදව් කරපු නෝනටත් ගොඩක් ස්තුතියි ගොඩක් පිං මේ වගේ දෙයක් කරාට මට අවුරුදු ගානක් තිස්සේ දුක් විඳා වතුර නැතුව දෙයක් කරගන්න මට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලෙස්ටන් මහත්තයාත් අද වෙනකොට නලයක් හදලා දීලා තියෙනවා. ගොඩක් පිං එයාට ගොඩක් පිං කරපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. කියා ගන්න බැරි සතුටකුත් තියෙනවා ඒ වගේම දුකුත් තියෙනවා. ළමයි 3 දෙනෙක් එක ජීවත් වෙනවා කියන්නේ හරි අමාරුයි මහත්තයත් එක්කත් මහත්තයාට ලෙඩින් දැන් මේ හිටියටත් කොන්දේ අමාරුව තියෙනවා. ඒ කියන්නේ දර උස්සන්න ගිහිල්ලා. ඉතින් ගොඩාක් අද වෙනකොට දියුණු වුණා කියලා හිතෙනවා. සෑහීමකටපත් වුණා. මොකද හැමදේම වගේ කරා මට පුළුවන් තව ඉතිරි වෙලා තියෙන මට ඉන්න ගෙයි වහලා ටික හදා ගන්න විතරයි. මම බල කරන්නේ නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට ඒකත් කරලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්. ඉතින් ඇත්තම කියනවා සීට් ටික ගන්න තරම් වත්කමක් නැහැ. පුළුවන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඉතින් බල කරන්නේ නැහැ. ගොඩක් සතුටු මෙච්චර දෙයක් කරලා දුන්නට ගොඩක් පින් ඔක්කොටම. දැන් ඔය ටිකෙත් අය දඹුව එහෙම එනවද අම්මා? මේකෙත් එනවා පුච්චනකොට. දැන් ඔකෙත් දඹුව එහෙම එනවා? එතකොට දැන් මෙතන ගල් කොච්චරක් තියෙනවද? 3000ක් ඈ? තියෙනවා. ගල් 3000ක්? දැන් ප්‍රමාණවත් ඔයාගේ අරමුණට? නෑ ඉතින් පුරිමටින් ගල් 5000ක් පිච්චෙන්න ඕනේ. දාය දර ගියාට පස්සේ ඉතින් මේ දැන් පුළුවන් නේ? දැන් පුළුවන්. ඒ කියන්නේ ගල් 5000ක් පිටුව තමයි ඉතින් සාමාන්‍යයෙන් අතර කීයක් හරි ඉතුරු වෙන්නේ. මෙහෙම ගල් 5000ක් ගල් පිටුව තියෙන ලාභයක් නෑ. වෙන මහන්සියට පාඩුයි. පාඩුයි.